හෙලෝ කොහොමද හැමෝටම හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද මම ඔයාලට උත්තර දෙන්න යන්න ඔයාලා මගෙන් අහපු ප්‍රශ්න කීපයකට. පළවෙනි ප්‍රශ්නේ තමයි මගේ බෑග්ග්‍රවුන්ඩ් එක මොකක්ද? හරි. මගේ බෑග්ග්‍රවුන්ඩ් එක ගැන කතා කරොත් මම මගේ බැචලර් ඩිග්‍රී එක කරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ. එතකොට මම ස්පෙෂල් උනේ ඉන්ඩස්ට්‍රියල් බයෝසිස්ටම්ස් ටෙක්නොලොජි කියන ස්ට්‍රීම් එකෙන්. තව ප්‍රශ්නයක් අහලා තිබ්බා මගේ ජර්නි එක මොකක්ද මේ කැම්පස් එකට එන්න. හරි ජර්නි එක ගැන කතා කරොත් මට ඩිග්‍රී එක ඉවර වුණ ගමන් මට එකපාරටම හයි ස්ටඩීස් ඇප්ලයි කරන්න ඕනුනේ නෑ. මට මාවම ටෙස්ට් කරන්න ඕන වුණා ඉන්ඩස්ට්‍රි එකත් එක්ක. මොකක්ද මම ජීවිතේ ගන්න ඕනේ ඩිසිෂන් එක කියන එක ගැන මට පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ඒක ඉන්ඩස්ට්‍රි යනවාද ඇකඩමික් යනවාද කියන එකත් එක්ක. ඊට පස්සේ මම මුලින්ම ඇප්ලයි කරා මම ග්‍රැජුවේට් වෙන්නත් කලින් ඉඳන්ම ජොබ්ස් වලට ඇප්ලයි කරා. ඊට පස්සේ පළවෙනි ජොබ් එක විදිහට ග්‍රැජුවේට් වෙන්න කලින් මට හම්බුණා quality assurance executive කියන පොසිෂන් එක. එකේ මම මාස 7ක් වැඩ කරා. මාස 7ක් වැඩ කරගෙන යද්දි මට තේරුණා මේක නෙමෙයි මට මගේ ජීවිතේ ඕනේ කියන එක. ඊට පස්සේ මම තව ලංකාවේ කම්පනීස් වල චෙක් කරා. ඊට පස්සේ මට පොසිෂන් එකක් තිබ්බා development of drugs research and development/packaging executive කියලා. ඊට පස්සේ එතෙන්දී එක තිබ ජෝන් කිල්ස් හොල්ඩින් එක. ඉතින් මම ඇප්ලයි කරා. ඒක සිලෙක්ට් වුණා. මම ඒකේ අවුරුද්දේ මාස 3ක් වැඩ කරා. කම්පැනි එක හොඳ වුණත් මම වැඩ කරගෙන යනකොට මට පර්සනලි මට ඕනි දේ නෙමෙයි මම කරන්න කියන එක මට තේරුණා. හැබැයි මම කිව්වොත් මම කියන්නේ කෝපරේට් ෆීල්ඩ් එකේ වැඩ කරන්න ගත දවසේ ඉඳන්ම මම ඇප්ලයි කරා හයර් ස්ටඩීස් වලට. ප්‍රධාන වශයෙන් මගේ ඩිග්‍රී එක ඉවර වෙලා මට ගැප් එකක් තියාගන්න ඕනේ උනේ නෑ. මම හයර් ස්ටඩි ඔපචුනිටි එකකට සිලෙක්ට් වෙනකම්. කරන්න ඕනේ හොඳම දේ තමයි ඔයා ඇප්ලයි කරන්න කම්පනීස් වලට කම්පැනි එකට යන ගමන් ඔයාගේ හයර් ස්ටඩීස් වලට ඇප්ලයි කරන එක තමයි මම කරේ. පළවෙනි එක මට අවුරුදු දෙකක් ගත්තා ඔකට. පළවෙනි එක තමයි මම ඇප්ලයි කරා මුලින්ම ඉරාස්මස් මුන්ඩස් කියන යුරෝපවල තියෙන ස්කෝලර්ෂිප් එකක්. එතෙන්දී මම ඇප්ලයි කරේ මරීන් බයෝටෙක්නොලොජි කියන එකට. එතෙන්දී ඇත්තටම මම මාර ආසයි මරීන් බයෝටෙක්නොලොජි සහ මම ඇප්ලයි කරේ යුරෝප වලට විතරයි. අනිත් කන්ට්‍රීස් වලට ඇප්ලයි කරේ නෑ. හේතුව මම යුරෝප වලට මාර ආසයි. ඊට පස්සේ මම ඇප්ලයි කරලා මේක හොඳ පාඩමක් වේ ඔයාලටත් හොඳ රහගන්න. ඇප්ලයි කරලා ඔය මරීන් බයෝටෙක්නොලොජි කියන ස්කෝල් එකට ඇප්ලයි කරලා එතෙන්දී ස්ටේජස් දෙකක් තිබ්බා අපි සිලෙක්ට් කරගන්න. ෆස්ට් ස්ටේජ් එක තමයි ඔයාගේ ට්‍රාන්ස්ක්‍රිප්ට් රිසල්ට්ස් other qualifications. එතකොට සෙකන්ඩ් ස්ටේජ් එක තමයි එයාලා ඒකෙන් ඕකේ නම් අපි ඉන්ටර්විව් එක සිලෙක්ට් කරනවා. හරි. ෆස්ට් ෆේස් එකේදී මට CA ලකුණු 93ක් තිබ්බා. මම ඊට පස්සේ හිතුවා අර එකපාරටම දෙයක් අහම හිතනවා ඕක මොකක්ද කජ්ජක්නේ ඉන්ටර්විව් එක කියලා හිතුවා. මමත් එහෙම තමයි හිතුවේ. ඊට පස්සේ ඇතර මම ගොඩක් ලොකුට රෙඩි වුණෙත් නැහැ. මගේ ඒ කියන්නේ ටෙක්නිකල් සයිඩ් එකෙන් ගත්තොත් මම මගේ ලැප්ටොප් ඔහෙම ලොකුට චෙක් කරේ නැහැ. මම දන්නවා කොහොමද කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඉන්ටර්විව් එකට ගියා. ගියාට පස්සේ ඔන්න පුතේ වැඩේ. ඒ කියන්නේ මගේ ලැප්ටොප් එක ස්ටක් වුණා. මට එයාලා කියන දෙයක් ඇහුනේ නැහැ. මං කියන දෙයක් එයාලට ඇහුනේත් නැහැ. ඊට පස්සේ මං ඊමේල් කරා. ඒත් කම්පිටිෂන් එක හරිම හයි නිසා මේ එයාල සහ තව ගොඩක් අය මරීන් බෑග්ග්‍රවුන්ඩ් වලින් ආපු අය නිසා එතන හරිම කම්පිටිෂන් එකක්. no chance at all. එතන තමයි. ඊට පස්සේ මම ඇප්ලයි කරා. රිජෙක්ෂන්ස් ආවා. ගොඩක් රිජෙක්ෂන්ස් ආවා. එකපාරටම මේක ආපු දෙයක් නෙමෙයි. ඒකයි ඔයාලට ඇප්ලයි කරන්න ඕනේ. හරිද? කොහොම හරි මම ඔහොම සර්ච් කරගෙන යද්දී මට මේක හම්බුණා development of drugs and health products. මේක තමයි මම දැන් කරන මාස්ටර්ස් ඩිග්‍රී එක. drug discovery, finding solutions to diseases වගේ සීන් එකක් තියෙන. වගේ මේක තමයි සීන් එක. මේ කොහොම හරි ඕකට මම ඇප්ලයි කරා. මම ඒකට හොඳට ප්‍රිපෙයාර් වුණා. කලින් තිබ්බ මිස්ටේක්ස් සේරම ටික හදාගෙන ඇප්ලයි කරා. හැබැයි මට මේක ගැන තිබ්බ zero expectations මේක. මොකද මේ ඇප්ලයි කරපු යුනිවර්සිටි එක තමයි ලෝකේ මම ඇප්ලයි කරපු අනිත් ඒවත් එක සසඳලා බලද්දී 6ම රෑන්ක් එකක් තියෙන්නේ. සහ ඒ හේතු නිසා මං හිතුවා මං ගැන ඇත්තටම විශ්වාස කරේ නෑ. ඒ වෙලාවේ මං හිතුවා මාව සිලෙක්ට් වෙන්නේ නෑ මෙච්චර හයි රෑන්කින් එකකට. අනික competition is high and drug development වගේ දේවල්. මොකද මගේ ක්ලාස් එකේ සමහර ඩොක්ටර්ස්ලාත් තියෙනවා. that's funny. හරිද? මේ ඒ වගේ හේතු නිසා මම හිතුවා no කියලා. කොහොම හරි මම ඇප්ලයි කරා. මම හිතපු නැති විදිහට ඉතින් මම ඉන්ටර්විව් එකට සිලෙක්ට් වුණා. ඉන්ටර්විව් එක මම හිතන්නේ මම අතන හොඳට කරා. කලින් ඩොලර් ප්‍රිපෙයාර් වුණා. මගේ මොටිවේෂන් ලෙටර්ස් හොඳටම ලිව්වා. එතකොට ඒ සේරම කරලා ඊට පස්සේ මාසෙකින් විතර තමයි රිසල්ට් ආවේ. මම ඒ අතරතුර මම හිතුවා මම ඒක සිලෙක්ට් වෙලා නැහැ කියලා. වෙන අතක් බලාගත්තොත් හොඳයි කියලා. ඊට පස්සේ මම එකෙන් ආවා සිලෙක්ට් වෙලා කියලා. ඒ දවසම මගේ ජීවිතේ හොඳම දවසක්. ඉතින් මෙන්න මම මෙහෙ තමයි. here I am.
So එකම ජනි මම බැලුවත් ඕක කොලිෆිකේෂන්ස් ගැන කතා කරොත් අවම වශයෙන් ඔයාට සෙකන්ඩ් ලෝවර් ක්ලාස් එකක්වත් තියෙන්න ඕනේ. මං දැන් ඇප්ලයි කරපු එකේදී එතනදී සහ GPA එක විතරක් නෙවෙයි ෆෝකස් කරන්න. ඔයාගේ රිසර්ච් එක්ස්පීරියන්ස්, ඔයාගේ එක්ස්ට්‍රා කරිකුලර් ඇක්ටිවිටීස්, ඔයාගේ ඕවරෝල් ප්‍රොෆයිල් එක කොහොමද ඔයා ටීම් එකක් එක්ක වැඩ කරන්නේ සහ ඔයාගේ ඉංග්‍රීසි IELTS අවම වශයෙන් 6.5ක් තියෙන්න ඕනේ ලකුණු. ඒ සේරමත් එක්ක බලනවා. ඔය තමයි තියෙන්න ඕනේ ප්‍රධානම වශයෙන් GPA ටික. හැබැයි මම තව දෙයක් කියන ඉරස්මස් මුන්ඩස් එකත් එක්ක බලද්දි එයාලගේ තව තිබ්බා GPA එක 3ට අඩු නම් ඉරස්මස් මුන්ඩස් ස්කෝලර්ෂිප් එකටත් ඇප්ලයි කරන්න පුළුවන් ඔයාලට. හැබැයි ඔයාට ස්ට්‍රෝං රිසර්ච් එක්ස්පීරියන්ස් එතකොට මොනවද ඔයාගේ ස්ට්‍රෝං බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන්න ඕනේ. මට තව පොඩි දෙයක් කියන්න ඕනේ මගේ බෑග්ග්‍රවුන්ඩ් එක සම්බන්ධයෙන්. මම මගේ ෆයිනල් ලියර් රිසර්ච් එක කරේ සිද්ධාලේප එකේ. සිද්ධාලේප වෙද මහත්තයාගේ දුව තමයි මගේ සුපර්වයිසර් වුණේ. එතකොට මගේ ප්‍රොජෙක්ට් එක වුණේ මම අසමෝදගම් බිව්හාම කොහොමද අපේ බඩේ අමාරුව හොඳ වෙන්නේ කියන එක සම්බන්ධයෙන්. ඒක ගැන දුර මම වැඩි දුර කියන්න යන්න. හැබැයි එතනදී මම ඉගෙන ගත්ත ටෙක්නික්ස් හරිම චැලෙන්ජිං එන්වයරන්මන්ට් එකක්. හරිම චැලෙන්ජිං. හැබැයි මට පස්සේ හිතුණා එච්චර කොච්චර චැලෙන්ජිං එන්වයරන්මන්ට් එකක් වුණත් ඒක විඳගෙන දරාගත්තු නිසා අද මම මෙතන ඉන්නවා කියන එක. ඒකත් ලොකු හෙල්ප් එකක් වුණා. මේ ඒ වගේ තමයි ඔයාලා කරන රිසර්ච් එක ලොකු හෙල්ප් එකක් වෙනවා ඔයා ඇප්ලයි කරන්න යන ඉස්සරහට යන ෆීල්ඩ් එකත් එක්ක. ෆයිනලි මට කියන්න තියෙන්නේ ඔයාලා තේරුම් ගන්න ඔයාලට මොකක්ද ඇත්තටම කරන්න ඕනේ. ට්‍රෙන්ඩ් එකක් විදිහට මේක හිතන්න එපා. රටේ ඉන්න කට්ටියගේ ෆොටෝස් දැකලා ඒක දැකලා එහෙම හිතන්න එපා. මම රට එන්න එපා කියනව නෙමෙයි. අනිවාර්යෙන් ඔයා දැනගෙන ඉන්නවට මොකක්ද දෙන්න ඕනේ හේතුව ඔයා කොහොමද සර්වයිව් වෙන්නේ ඒවත් එක්ක දැනගෙන. මම කියන්නේ මම මේ වීඩියෝස් කරන්නේ තව කෙනෙක්ට ඇත්තටම මොටිවේෂන් එකක් වෙලා හොඳට වැඩ කරලා හොඳට හයි ස්ටඩීස් වලට එන්න පුළුවන් කියන මොටිවේෂන් එකක් එයි කියන එක තමයි මේ වීඩියෝ වලින් කරන ප්‍රධානම හේතුව. මොකද මේ ඒක මම දැක්කේ නැතුව ඒ කැන්ටීන් ලයිබ්‍රරිස් වගේ දේවල් පෙන්වන සමහර එක්ස්පීරියන්ස් ලයික් ඒක මට හිතා ගන්න බෑ නිකන් වෙන ලෝකෙක ජීවත් වෙනවා වගේ. මොකද මගේ ෆස්ට් කන්ට්‍රි එක නිසා ලංකාවෙන් පස්සේ මේ ඒ නිසා මම කියන්නේ ඔයාලා හොඳට ඔයාලගේ රිසර්ච් එක කරන්න. ඔයාලට මොකද්ද ජීවිතේ ඕනි කියන එක කරන්න. ෆොටෝස් දැකලා නෙමෙයි. මොකද රටේ ඉන්න යාළුවෝ දාන ෆොටෝස් වලට එහා පැත්තේ behind the scene ලොකු ස්ටෝරි එකක් තියෙනවා. හැමදේම quickly වෙච්ච දෙයක් නෙමෙයි. keep trying, never give up, believe in yourself කියන තමයි තියෙන්නේ. ඉතින් ඒක තමයි මම ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ. මම හිතනවා මගෙන් ප්‍රශ්න අහපු අයගේ ගොඩක් උත්තර කවර් වෙන්නේ නැති කියලා. මට මොනවා හරි දෙයක් මිස් වෙලා තියෙනවා නම් කමෙන්ට් කරන්න, මැසේජ් කරන්න. මේ මම පුළුවන් විදිහට මට ෆ්‍රී ටයිම් එකේදී මම ඔයාලට රිප්ලයි කරන්න. මේ දැනුත් මම මේ වීඩියෝ කරන්නේ මම කැම්පස් එකේ ඉඳන් ආව ගම. හරි එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙනකන් thank you so much. ජය වේවා.